විජය කුමරු ලංකා වෙරළට ගොඩ බැසූ විට දිවයින පාලනය කරනු ලැබුවේ යක්ෂ ගෝත්‍රිකයන් විසිනි. මුහුදු ගමනින් වෙහෙසටපත් වූ විජය සහ ඔහුගේ පිරිස වැලි මත මුහුදු වෙරළේ සුවේ ලබමින් සිටියා. ඔවුන්ගේ පළමු හමුවීම වූයේ රෙදි කතින කාන්තාවකගේ වෙස්කත් බලවත් යක්ෂණියක වූ කුවේනිය සමගය. කුවේනිය මායා බලය යොදාගෙන විජයගේ මිනිසුන් අතුරුදහන් කරමින් ඔවුන් අල්ලා ගැනීමට උත්සාහ කළාය. විජය තම ඇදගත් කඩුවෙන් ඇයට මුහුණ දෙමින් මායාකාරිය සිටින ස්ථානයට ඇයව ලුහු බැඳීය. කුමරුගේ ධෛර්යයෙන් බියටපත් වූ කුවේනිය වඩාත් බලවත් වූ තම සැබෑ යක්ෂණී ස්වරූපය හෙළි කළාය. ඇය අල්ලාගත් මිනිසුන් නිදහස් කිරීමට ඔහු ඇයට බල කළේය. ආරක්ෂාව සහ බලය පතා කුවේනිය විජයගේ බිරිඳවීමට එකඟ වූ අය ඔහුට යක්ෂ රාජධානිය ලබා දෙන බවට පොරොන්දු වෙමින්. කුවේනිය යක්ෂ නායකයෝ මහා උත්සවයක් සමරමින් සිටි නගරයට විජයව කැඳවාගෙන ගියාය. සැක නොකළ යක්ෂ රාජකීයන් සහ වංශවතුන් ඝාතනය කිරීමට කුවේනී විජයට සහ ඔහුගේ මිනිසුන්ට උදව් කළාය. රාජධානිය යටත් කර ගැනීමෙන් පසු විජය සිංහාසනය ලබාගත් අතර කුවේනිය ඔහුගේ භාර්යාව බවට පත්විය. ඔවුන්ගේ විවාහයට දරුවන් දෙදෙනෙකුගේ ආශිර්වාදය ලැබුණි. විජයගේ අනුගාමිකයෝ තම රජු උතුම් මිනිස් පෙළපතක කුමරියක විවාහ කරගත යුතු බවට ඉල්ලා සිටියහ. විජයගේ පිටව යාමටම අවධාරණය කළ අතර දරුවන් රැගෙන පලා යාමට ඇයට වෙනත් විකල්පයක් ඉතිරි කළේ නැත. සම්භාවකින් කුවේනියට පුවත පැවසූ අතර දරුවන් දෙදෙනා සමග පිටව යන ලෙස ඇගෙන් ඉල්ලා සිටියේය. කුවේනිය තම විශ්වාසවන්ත භාවය සහ ඔහුගේ පාලනය සඳහා ඇය කළ කැපකිරීම සිහිපත් කරමින් ඔහුට බැගෑපත් වූවාය. විජයගේ පිටව යාමටම අවධාරණය කළ අතර දරුවන් රැගෙන පලා යාමට ඇයට වෙනත් විකල්පයක් ඉතිරි කළේ නැත. ජනතාව විසින් නැවත පිළිගනු ඇතැයි අපේක්ෂාවෙන් ඇය තම පැරණි නගරය වූ සිරිසවත්තුවේ රැකවරණය පැතුවාය. යක්ෂ ගෝත්‍රිකයෝ තම ජාතියේ විනාශයට හේතු වූ ඇයව දුටු අතර ඇයව අනුකම්පා විරහිතව ගල්ගසා මරා දැමූහ. ඇගේ දරුවන් දෙදෙනා බේරී කඳුකරයට පලා ගිය අතර ඔවුන් ශ්‍රී ලංකාවේ ආදිවාසීන් වන වැද්දන්ගේ මුතුන් මිත්තන් බවට පත් වූහ.